ඕගොල්ලෝ හැමෝටම ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් මේ මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මාත් එක්ක එකතු වෙන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා තවත් අලුත් වීඩියෝස් බලන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම පුළුවන් ඕගොල්ලෝගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න. මේ තමා ඉතාලියේ වෙරෝනවල මං ජීවත් වෙන ගම. බලන්නකො අර ඇත් පේන්නේ. අර කඳු වලල්ලක් පේන්නේ. තාම මේ කාලේ ඉතාලියේ දැන් මේ සමායක ලං වෙන්න එන්නේ හිම දියවිගෙන යන කාලේ. මේ හරි ලස්සනයි. මම මේ ගමට ආවේ අලුතෙන් ගම උනාට වෙරෝනා සිටි එකට ගොඩක් ළඟයි. ඉතින් මේ පයින් යන දුර වගේ මේක ගොඩාක් ලස්සන ගමක්. මගේ ගේ ගාවින් පහළට පාරක් තියෙනවා. ඉතින් මම අද ඉරිදා නිසා එළියට බැස්සා පොඩක් ඇවිදින්න කියලා. ඉතින් මම ඉන්න ගේ හැද මෙතනින් මම බලපුවම මේ හරිය මට පේනවා මගේ බිල්ඩින් එක. නමුත් මම හිතුවේ නෑ මෙච්චර ලස්සන view එකක් මේ මං ඉන්න හරිය තියෙනවා කියලා. මම පොඩ්ඩක් එළියට බහලා බැලුවා පොඩ්ඩක් ඇවිදින්න කියලා. මාර ලස්සන view එකක් තියෙනවා. බලන්නකෝ අර කඳු පන්තිය. ඒ කඳු ටික හරිම ලස්සනයි. අද ගොඩක් ක්ලයිමේට් එක හොඳයි. මේ දවස් ටිකෙන් වැස්සා වෙරෝනවලට. අද අවුව පායලා. ඉතින් මට හිතුණා මේක මගේ අලුත් channel එකට වීඩියෝ එකක් විදිහට දාන්න. හේතුව මම ලංකාවේ ඉන්නකොට ඇත්තටම මම මෙහි ඉතාලියට එන්න හිතලවත් නැහැ. ඉතින් ඒ ඉන්න කාලෙදී ආසාවෙන්ම බලපු වීඩියෝස් තමා යුරෝප් වල ට්‍රැවලින් වීඩියෝස්. ඒ අතරින් ඉතාලිය විශේෂයි. ඉතින් ඒ දවස්වල මම වීඩියෝස් වලින් බලපු ඉතාලියේ තියෙන ලස්සන තැන් අද මම මගේ ඇස් දෙකෙන්ම බලනවා. මොකද මිනිස්සු ටයිම් එක තියෙන වෙලාවට නිදහස් වෙලාවට ඒගොල්ලෝ හරි කැමති අපේ මනස නිදහස් කරගන්න දෙයක් බලන්න. ඉතින් ඒ වෙලාවට මම කරේ මම යන්න ආසම රට ඉතාලිය. ඉතින් ඉතාලියේ ගොඩක් ට්‍රැවලින් වීඩියෝස් බලපු එක. ඉතින් ඒව බලවල මගේ කාලය ගත කරා. නමුත් මං කවදාවත් හිතුවේ නැහැ මට ඉතාලියට එන්න හම්බෙයි කියලා. ඉතින් ලංකාවේ මේ ඉතාලියට එන්න බලාගෙන ඉන්න ඕගොල්ලොන්ගේත් ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ රටවල් කොයිතරම් ලස්සන වුණත් අපේ ලංකාවේ තියෙන සැනසීම කොහෙන්වත් ගන්න බෑ. නමුත් අපි හැමෝම කැමති ආර්ථික මට්ටමින් ඉතා ඉහළ රටකට ගිහිල්ලා අපේ ජීවිතය ගත කරන්න. ඉතින් ඒක අපිට ලැබිලා තියෙන ලැබීම තමයි. මොකද අපේ රටේ තියෙන තත්ත්වය අනුව මේ වෙලාවේ ලංකාවේ ඉන්නවට වඩා ඕනම කෙනෙක් බලන්නේ තවත් රටකට යන්න. මේ හරියේ මේ පාලම ගාවින් මම දිගටම ඇවිදගෙන යන්න කියලා හැදුවේ. නමුත් මම දැක්කා මෙතනින් පහළට පාරක් තියෙන පාක් එකක් මං හිතන්නේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් ඒ පැත්තට ඇවිදලා බලන්න. අපි ගිහින් බලමු. මේ තියෙන්නේ සුන්දර වෙරෝනාව මැදින් ගලාගෙන බහින ආතිජයක.
පරිසරෙන් මේ හැම පැත්තෙම තියෙන්නේ ගොඩාක් වෙලාවට මේ තියෙන්නේ කිවි වගාවක්. කිවි වතු. එතනකොත් අපේ ලංකාවේ අය වතු වීසවලට එනවා කියන්නේ මෙන්න මේවට තමයි මේ දිවතු ඇපල් වතු. මම ඇත්තටම තාම ඇපල් වතු නම් දැකලා නැහැ. මම හිතන්නේ වෙරවුණවල තියෙනවා ඇති. මම දැකලා නැහැ. ගොඩක් වෙලාවට වෙරවුණවල මං ඉන්න පැත්තේ මට දකින්න තියෙනවා කිවි වතු, ඔලිව් වතු, මිදි. බයිසිකලයක් අරගෙන පොඩි රයිඩ් එකක් දාන්නත් පුළුවන්. ඒ ගහ මුළුත් එක්කම මම හිතන්නේ ලොකු සැඩපහරකට ගහගෙන ඇවිල්ලා මෙතන නතර වෙලා තියෙනවා. ගමේ වැවක් තියෙනවා. මම ලංකාවේ මැල්සිරිපුර. ඉතින් අපේ වැව ගාවට ආවා වගේ හැඟීමක් තමයි මට දැනුනේ. ඒ වගේ හරි සතුටක් දැනුණා. මේ ගමේ ඉන්නවා වගේ හැඟීමක් මට දැනුණා.
මේ විදිහට මේ ගඟ දිහා බලාගෙන ඉන්නකොට හරිම මානසික නිදහසක් තමයි දැනෙන්නේ. මට නම් ඇත්තටම ලංකාවේ ඉතාලියේ කියලා වෙනසක් දැනෙන්නේ නැහැ මේ වගේ තැන් තියෙනවනම්. මේ පාර දිගටම ගියාම සිටි එක ළඟට තමයි වැටෙන්නේ. මේට වඩා ගොඩක් ලස්සන තැන් මේ ඉතාලියේ තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් ඒ වගේ තැන්වලට ගිහිල්ලා මේ විදිහට වීඩියෝ කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න. යාළුවනේ දිගටම මාත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.